හායි හායි කොහොමද? ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාව. වැඩි විස්තර නැතුවම ඉතින් අපි වීඩියෝ එකට යමු. මේ ඉතින් එදා මම පොල්වත්ත පැලතවනෙන් ගෙනාවු මල් පැල ටික එදා මම ඔයාලට කිව්වනේ ලොකු වැස්සක් තිබුණ නිසා මට එදාම මල් පැල හිටව ගන්න බැරි වුණා. ඊට පස්සේ මම දවස් දෙකකට විතර පස්සේ මේ විදියට මල් පැල ටික හිටව ගත්තා. දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ මම එදා හරියට මේ පාට මොන පාටද මොන වගේ මලක්ද කියලාවත් දන්නේ නැතුව නිකම්ම රෝස බඩ්ස් විතරක් තියෙන මල් මොන වුණත් කමන්නේ කියලා අරගෙන ආපු ඒ රෝස පැල තුනෙන් රතු පාට එක නම් මම දැක්ක රතු මලක් තියෙනවා. මේ රෝස පාට එකයි ඒ තැඹිලි පාට එකයි ඇත්තටම දන්නේ නැතුව අරන් ආවේ. ඒ වුණාට බලන්න මට හරිම ලස්සන මල් පැල දෙකක් තමයි හම්බ වෙලා තියෙන්නේ. පුදුම තරම් ලස්සනයි. මෙයා නම් ඉතින් එනකොටම පිපිලා තිබුණ නිසා දැන් ටිකක් පර වෙන්නත් ගිහිල්ලා. එදා මේ රෝස පැලේ දාලා යන්න කවුරු හරි ගණබු කෙනෙක් දාලා යන්න එක හේතුව තමයි මේ පොට්ටුව කැඩලා තිබ්බේ. ඉතින් මම ඒක කෝට් එකටත් තියලා තිබ්බා. ඉතින් ඒක සාර්ථක නම් වෙන්නේ නැහැ. නමුත් ඒක මට කඩලා දාන්න තියෙන ලෝභකමට තමයි මම එහෙම තිබ්බේ. බලන්නකෝ මේ තැඹිලි පාට පැලේ තියෙන ලස්සන. ඉතින් මම මේ පැල තුන මේ ඉක්මනටම හිටව ගත්තා. මොකද මේ අපේ පොඩ්ඩත් එක හරි අමාරුයි. එයා හරි ආසයි මගේ මල් ගස්වල මල් කඩන්න. ඉතින් ඒ නිසා ඊට පස්සේ මේ තියෙන්නේ එදා ගෙනාවු ඩාලියා පැල ටික. මේ වගේ කහ පාට ලස්සන මලකුත් මට තිබුණා. මේ තියෙන්නේ අනිත් සුදු පාට පැලේ. ඒකේ මල් දෙකක් පිපිලමයි තිබුණේ එදා ගේනකොට. මේ පේනවට මට ඔයාලට ෆෝන් එකෙන් පෙන්වන්න බැරි තරම් මේ මල ඇත්තටම දකිද්දි හරිම ලස්සනයි. පුදුම තරම් ලස්සනයි. සුදු පාට මල් පැලේ නම් මල් දෙක දැන් පර වේගෙන ගිහිල්ලා නමුත් ඒකේ පොහොට්ටු තියෙනවා. මේ තියෙන්නේ මෙරුන් කලර් එකට තිබුණු ඩාලියා පැලේ. ඒකෙත් ගේනකොට තිබුණු මල පර වෙලා දැන් අලුත් මලක් හැදිලා. ඉතින් බලන්න ඒ වගේ ලස්සන බල තමයි මම හැමදාම මේ දවස්වල දවස පටන් ගන්නෙ. මේ මලත් පුදුම ලස්සනයි. ගේනකොට පොහොට්ටු ගොඩාක් තිබිච්ච පැලයක්. ගෙනල්ලත් දැන් මල් පිරීලා තියෙනවා. හරිම ලස්සනයි. බිම තමයි මම මේවා හිටව ගත්තේ. සහ මම දැකපු වීඩියෝ එකක තිබුණා මේ වතු පැල කරගන්නත් පුළුවන් කියලා. අපි ඒකට වෙලාවක බලමු. ඊළඟට මේ ගෙනාවු ඉම්ප්‍රෙෂන් පැල ටික හිටව ගන්න තමයි මම දැන් මේ හදන්නේ. ඒවත් හරිම ලස්සනයි. ඒ වගේ පෙති හරි ගන්නයි අතට අල්ලපුවම ලොකු පෙති තියෙන හරිම ලස්සන මල් පැල ටිකක්. ඉතින් මේ වගේ මම පෝච්චිත් අරගෙන ආවා. මං මේ පැල ටික ගෙනාවු දවසේම ආසාවට. ඉතින් මල් ගොඩාක් පිරලා තියෙන හින්දා ගේ ඉස්සරහින්ම තියාගෙන හිටියා. ඒ වුණාට ඉතින් අවුව වැටිලා ඔයාලට පේනවා ඇති මේ සමහර පැල පොඩ්ඩක් සවුත්තු වෙලා පොඩ්ඩක් නෙවෙයි සමහර පැල ගොඩක්ම සවුත්තු වෙලා කොළ හැලිලා ඉතින් ඒ වගේ තියෙනවා. දැන් මලුත් ගොඩක් හැලිලා. ඇත්තටම ඒ මල් හැලෙන්න එක හේතුව තමයි අවුව වැටිච්ච නිසා. ගොඩාක් අවුව වැටුනෙත් නැහැ. උනාට පොඩි අවුවක් වටුනේ. ඒ ටිකටත් පැලේ සවුත් වුණා. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් තිබුණා. මේ තියෙන්නේ මෙන්න මේ පැලේ තමයි හොඳටම සවුත් වෙලා තියෙන්නේ. අත්තකුත් කඩන් වැටිලා. ඉතින් දුකයි දැන් මම හරිම ආසාවෙන් අනිප මල් පැල ටිකක් නෙමේ ටික. සහ මේ එක පොඩි පොට් එකක් මම මේ ගෙනල්ලා තියෙන සයිස් එකේ පොට් එකක් 250කට වගේ තමයි මම අරගෙන ආවේ. ඉතින් දැන් මෙහෙම වෙලා තියෙනකොට හරි දුකයි. ඉතින් මම ඊට පස්සේ ටක් ගාලා මේ ටික හිටවලා කොහේ හරි හෙවණකින් තියනවා කියලා හිතුවා. ඒ වුණාට වැහි වතුරත් හොඳ නැහැ කියනවනේ. අපේ ගේ වටේට තියෙන තැන්වල ටිකක් අවුව වැටෙනවා. එක්කෝ උදේ අවුව වැටෙනවා එක්කෝ හවස අවුව වැටෙනවා. වහින්න නැති තැනකින් තිව්වත් අවුව වැටෙනවා. ඉතින් බලමු. ඉතින් මට මේක අභියෝගයක් මේ මල් පැල ටික හදාගන්න එක. ඉතින් මේ කොම්පෝස්ට් වලට මම මේ වගේ වැලි ටිකක් දාලා කරදහයිය ටිකකුත් අරගෙන ආවා මේක හදන්න. මොකද මේ ගොඩක් දිලීර ආසාද නැති වෙනවා කියලා තිබුණ නිසා වැලි නම් පුළුවන් තරම් රළු වැලි ගන්න තරමට හොඳයි. ඉතින් මේ
මේ වෙලාවේ මං ගාව නම් රළු වැලි නැහැ. මේ තියෙන්නේ අපේ ගෙදර වැඩකට ගෙනාපු වැලි වගේක්. ඒවා ගොඩක් හීනි වැලි එකක්. ඒක නිසා මම හිතුවා මේ කරදහයිය ටිකක් වැඩිපුර දාලා මේ පැල ටික හිටව ගන්නවා කියලා. මේ පැල හිටවන වැඩේ කල් යන්න එක හේතුවක් තමයි මේ දැන් මම පැල අරගෙන ආවේ සතියන්තෙනේ. සතියන්තේ පැල අරගෙන ආවට පස්සේ දැන් මම ෆෝන් එක සෙට් කරලා පැල හිටවනකොට අපේ බබාට ඉන්න බෑ ඒක දැක දැක. එයා ඇවිල්ලා එක්ක කැමරා එක අරන් යනවා එක්ක එයාගේ බඩු පෙන්නනවා. ඉතින් මට හරියට වීඩියෝ එක කරගන්න ඕන හින්දා මම මේ සඳ වෙනකන් හිටියා. එයා එතකොට නර්සරි ගියාම මට මේ වැඩේ කරගන්න පුළුවන් හින්දා ඉතින් ඒකෙන් උනේ අපරාධේ මේ පැල ටික පොඩ්ඩක් සවුත් වුණාද කියලාත් හිතෙනවා. පොඩ්ඩක් විතර දුකයි බලමු ඉතින් මං සුබවාදීව හිතලා මේ පැල ටික හදාගන්න try එකක් දෙනවා. ගොඩක් දුකින් වුණත් ඉතින් මම මේ වගේ කරදහයියක් ටිකක් වැඩිපුර දාලා කොටසක් මේ විදිහට මික්ස් කරගන්නවා. කරදහයිය වැඩි ගාණක් උනේ නෑ මේ පැක් එක මට රුපියල් 160කට වගේ හොයාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම ගෙනාවු පෝච්චියට යටින් ගල් තට්ටුවක් දැම්ම. ගල් කියන්නේ නිකන් අර බොරළු වගේ බොරළු ටිකක් යට තට්ටුව පිරෙන්නම බොරළු දැම්මා මේ වගේ. මොකද මේ වතුර වලට වැඩිය කැමති නෑනේ ඉම්ප්‍රෙෂන් වල. ඒ නිසා මේ වගේ දැන් තව පස් ටිකකුත් දාගෙන අපි අර පොඩි පැල තුනම මේකේ හිටව ගන්න තමයි දැන් හදන්නේ. ගොඩක් තදයි අනේ ගලව ගන්නත් බෑ. මෙහෙම ඉතින් වටේට තට්ටු කළා හරිම අමාරුවෙන් තමයි ගලවගත්තේ. ඔයාලා බලනවා ඇති මේ මොකද්ද මගේ ග්ලව්ස් වල ගහලා තියෙන්නේ කියලා. මේ ග්ලව්ස් අපේ ගෙදර එක එක වැඩවලට තියෙන ග්ලව්ස් වෙන් කරලා තියෙන්නේ ගාඩන් වැඩවලට වෙනම පේන්ටින් වැඩවලට වෙනම කියලා. මේ නැත්තම් හරි කරදරේ. සමහර වෙලාවට එකම ග්ලව්ස් එක හරි පාවිච්චි කරද්දි වහින කාලෙක වුණොත් හොදලා වේලා ගන්නත් බැරි නිසා ඒ වගේ ග්ලව්ස් ගෙනත් තියන් ඉන්නේ එක එක වැඩවලට ගැලපෙන්න. මේ පස් මාද්දෙට කරදහයිය දාලා තියෙනවා බොහොම සුළු ප්‍රමාණයක්. හැබැයි හරිම තදයි මේ මාධ්‍ය. නිකන් මැටි පසක් වගේ තමයි පේන්න තියෙන්නේ. කොහොමද දන්නේ මේ වගේ තද පසක මේ වගේ මල් පැලේ හදාගත්තේ නේද? සාමාන්‍යයෙන් හොඳට වතුර බැහැලා යන්න තියෙන්නේ ඕන කියලානේ කියන්නේ නේද? ඊට පස්සේ දැන් ඉතින් මේවා පැල කරගත්තට පස්සේ මම මේවට දාන පෝර ගැන හොයලා බලන්න ඕන. මොකද මට මතකයිනේ මම අරගෙන ආවේ කොළ පිරිච්ච මල් පිරිච්ච හරිම මේ ලොකු පඳුරක්. ඉතින් දැන් මේ ගෙදර ගෙනාවට පස්සේ තමයි මේ වගේ මේ කොළ හැලිලා මල් හැලිලා මේ විදියට තියෙන්නේ. ඉතින් ඒ වගේ මල් හදාගන්න මොනවද දාලාද කියලා හොයලා බලන්න ඕන. ඔයාලා දන්න අය ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. මාත් හොයලා බලන්නම්. ගොඩක් තද මාධ්‍යක හිටවල තියෙන හින්දා මම මේ පුළුවන් තරම් වටේ තියෙන පස් ටික ගලවලා අයින් කරා. මේ මැටි පසක වගේ තමයි හිටවල තියෙන්නේ. දැන් මම හදලා තියෙන්නේ ගොඩක්ම මේ වතුර බැහැලා යන කරදහයිය හැම මික්ස් කරලා ඒ වගේ පසක් හින්දා මේ පුළුවන් තරම් මම හදපු පස් ටික දාලා අනිත් ටික අයින් කරලා හිටවනවා කියලා හිතුවා.
ඔන්න ඉතින් මං එක පෝච්චයක් මේ විදියට පැල 3ක් දාලා හිටව ගත්තා. ඊළඟට අනිත් පැල ටිකත් තව පෝච්චයක් අරන් ඒකටත් මේ වගේ පැල 3ක් දාලා මම හිටව ගන්නවා. මෙතන මේ රතු පාට කියලා ෆෝන් එකට වැඩිපුර පේන්නේ රතු පාට පැල 4ක් හරි 5ක් හරි තියෙනවා වගේ. හැබැයි රතු පාට වුණාට ඒ රතු වල එක එක මේ වෙනස්කම් තියෙනවා නිකන් තද රතු පාට, ලා රතු පාට, ඊට පස්සේ වෙනස් විදියක නිකන් බ්ලඩ් රෙඩ් එකක් වගේ ඒ වගේ මම ගොඩක් ගනිපු පැල රතු පාටයි. නමුත් ඒ වගේ එකකට එකක් ඒවා වෙනස්. හරිම ලස්සන පාටවල් එකකට එකක් වෙනස්. ඉතින් ඒවා එක ගොඩේ මෙහෙම හැදුවම මාරම ලස්සනක් තියෙයි කියලා මට හිතුණා. මොකද පැල තවන්නේ ඔක්කොම තිබ්බ එකටනේ. එකට තියෙනකොට පුදුම ලස්සනයි. හරිම කලර්ෆුල්. ඉතින් මම මේ එක පෝච්චියකට 3ක් දාන්න හේතුවත් ඒකයි. මට නිකන් මේක නිකන් ගොමුවක් වගේ හදා ගන්න ඕන. එහෙම හිතලා ඉතින් මම දැන් මේ පෝච්චියත් හිටව ගත්තා. ඊළඟට මේ ඉතුරු කොටසට තව වැලි ටිකක් ගෙනත් දාලා තව කරදහයිය ටිකකුත් දාලා මම අනිත් පැල 3 ලොකු පැල 3 මේ වගේ තනි තනි පෝච්චි වල හිටව ගන්නවා කියලා හිතුවා. මේවා ගෙදර තිබුණු පෝච්චි. ඉතින් මං අලුතින් පෝච්චි ගන්න ගියෙත් නැහැ. සහ ඉතින් මට මේ මං එක්ස්පෙරිමන්ට් එකක් වගේනේ දැන් මේ පැල ටික හදන්නේ. ඉතින් ඒ නිසා මේ වැඩේ හරි ගියොත් මේ පැල තව ලොකු වෙලා ලස්සන වෙලාවට පස්සේ ලස්සන අලුත් පෝච්චි වලට ගෙනත් දාන්න ඕන. ඉතින් එතකන් දැනට මම ගෙදර තිබුණු පෝච්චි ටිකට මම මේ වගේ මේවා දාගන්නවා. ඉතින් මගේ මල් හදන යාළුවෝ අනිවාර්යයෙන්ම මට ඔයාලා දන්න දේවල් ඔයාලගේ අත්දැකීම් මාත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. මොකද ඉතින් අපි නොදන්න දේවල් ගොඩාක් තියෙනවා දන්න දේවල් වලට වඩා. ඉතින් මම මේ වගේ පැල ටික ඔක්කොම හිටව ගත්තා. අර කඩන් වැටලා තිබුණු අත්තත් මේ වගේ පොඩ්ඩක් කට් කරලා අර මම දැන් පැල තවාගෙන එනකොට මට හම්බුණු පෝච්චි ටික තියෙනවනේ. මම ඒ ටිකත් පුරව ගත්තා මේ වගේ. ඉතින් මම අර කැඩන් වැටිච්ච අත්ත ඒ පොඩි පොට්ටයකට හිටව ගත්තා. සහ දැන් මට හිතුණා කෝකටත් හරියනවද නැද්ද දන්නේ නැහැ. කෝකටත් කියලා පොඩි පොඩි අතු කෑල්ලක් ගහන්නේ හැම ගහකින්ම කඩලා අර පොඩි පොට් වලට දාලා පැලවෙනවද කියලා try කරලා බලන්න. ඉතින් මම ඒක නිසා හැම ගහකින්ම පොඩි අත්තක් හරි කඩාගෙන මේ වගේ පොඩි පෝච්චි වලට දාලා හිටව ගත්තා. මේ පොඩි පෝච්චි වල තියෙන්නේ අර වගේම වැලි කොම්පෝස්ට් සහ කරදහය මිශ්‍රණයමයි. මට තියෙන ලොකුම අභියෝගය තමයි මේ වැහි වතුර වැටෙන්නේ නැති වෙන්න මේක පරිස්සම් කරගන්න. ඉතින් දැන් අර පිච්චිලා වගේ අවුවට මේ මං කිව්වේ මේ සවුත් වෙලා තියෙන අතුත් මං කට් කරගත්තා. කට් කරගෙන ඒ චූටි චූටි කෑලිත් මම තව ගෙදර තිබිච්ච පරණ පෝච්චියක් හොයාගෙන මේ ඒකේ පැල කරගන්න හිතුවා. මේ සමහර කෑලි ගොඩක් පොඩි.
හරියයිද දන්නෙත් නෑ. නමුත් ඉතින් අර ආවොත් අලියෙ ගියොත් මොකද්ද එහෙම කතාවක් කියනවනේ. අන්න ඒ වගේ හිතලා දෙයනේ කියලා බැරි වෙලාවත් පැලවෙයිද දන්නේ නෑනේ. ඒ නිසා මම මේක මේ විදියට පොඩි පෝච්චි එක හිටවල try කරන්න බැලුවා. ඉතින් හැම ගහකම තියෙනවා මේ වගේ අර ආවුවට සවුත් වෙච්ච පොඩි පොඩි කොටස්. ඉතින් මම ඒවා කට් කරලා මේ වගේ මේ එක පෝච්චි එක හිටව ගත්තා. මේ තියෙන්නේ දිය කූඩළු වර්ගයක්. අර රෝස මලක් වගේ පිපෙන්න දිය කූඩළු එක. ඒකේ රතු පාට හරි තැඹිලි පාට හරි මං කොහෙන් හරි අරගෙන ආපු පැලයක්. ඒක මේ පොඩි පැකට් එකක හිටවල දැන් ලොකුත් වෙලා. ඉතින් ඒකත් මම මේ වගේ මේ කරදහය මිශ්‍රණය දාල්පු මේ පොට් එකක හිටව ගන්නවා. මොකද ඒගොල්ලොත් වතුරට වැඩිය කැමති නෑනේ. ඉතින් ඒ නිසා මේ එකම පවුලේ කට්ටියනේ නේද මේ දිය කූඩළු ඉම්ප්‍රෙෂන් කියන්නේ. ඉතින් මම ඒම පස් මිශ්‍රණයම දාලා දිය කූඩළු පැලෙත් හිටව ගත්තා. ඊට පස්සේ අර අතු කඩලා හිටව ගත්ත පැල චූටි පැල ටික නෙමෙයි අනිත් ලොකු පැලවලට යාරමිලා බොහොම පොඩ්ඩක් වෙන්න 66ක් 7ක් 10ක් වගේ වෙන්න යන්තම් පොහොර ටිකක් දාගත්තා. පොඩක් පැලෙන් ඈතට වෙන්න වගේ දාගත්තේ. දැන් අද හිටව ගත්ත අතු වලට නම් මොනවද දැම්මේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ඔන්න මම අද කරපු මගේ ප්‍රොජෙක්ට් එක. එහෙම කිව්වනම් හරිනේ. මේ තියෙන ඉතින් මම අද ඉම්ප්‍රෙෂන් මල් හිටව ගත්ත විදිය. බලමු මගේ චූටි පැල ටිකත් හරියයිද කියලා. මේකේ අප්ඩේට්ස් මම ඔයාලත් එක්ක අරගෙන එන්නම්. මොකද ඉතින් මල් බලන්න ආසායනේ ගොඩක් මගේ channel එකේ ඉන්නේ සහ ගෘහණියෝ. ඉතින් ඒ නිසා මොකද උනේ කියලා මම ඔයාලට මේකේ විස්තර ආයෙ අරන් එන්නම්. ඉතින් මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්.